එයාලට තියෙන නම් නියම රාජකාරී. අනේ මට යන්න දෙන්නකෝ. මටත් මගේ නම හදාගන්න ඕන. නම් ඔයාගේ නම් තියලා තියෙනවද? හැබැයි වැරදි තැන්වල. මට විනාඩි 2යි ඕනේ. මකරක මරාගන්න පුළුවන් වුණොත් එහෙම මගේ ජීවිතේත් ගොඩක් වෙනස් වෙයි. ඔයාට මිටිය උස්ස ගන්න බෑ. ඔයාට පොරෝ වනා ගන්න බෑ. මේකවත් විසි කරගන්න බෑනේ. ඔව් ඔයා හරි තමයි. ඒත් මං උනුයි මෙන්න මේක වැඩේ කරයි. දැක්කනේ මං මෙච්චර වෙලා ඒක තමයි කිව්වේ. ගණන් ගන්න එපා. උපකරණ උනහම පොඩි පොඩි දෝෂ. එකක් හොඳට මතක තියාගන්න. ඔයාට මකුරුත් එක කවදා හරි සටන් කරන්න ඕන මේ සියරම නවත්තන්න ඕනේ. හරිද? දැන් ඔයා මේ හැම දෙයක්ම මගේ වැරද්ද කියලාද කියන්නේ? ඒක තමයි. ඔය විදියට ඉන්න එක නවත්තන්න ඕනේ. ඔව් ඒක තමයි. ඔයාලා මෙතන මේ හරි දරුණු සෙල්ලමක් කරන්නේ. මෙච්චර වයිකින්ලගේ ගතිගුණ හිර කරලා තියාගෙන ඕගොල්ලන්ට කවදා හරි මේ දේවල් පළ දෙනවා තේරුණා? මගේ අවස්ථාව ගන්න. කරුණාකරලා කඩුව මුවත් තියනවා. දවසක මාත් එතනට යනවා. මොකද මකරෙක් මරණ එක මෙයාලගේ ලොකුම ජයග්‍රහණයක්. ලේඩ හෙඩ් කෙනෙක් මරුවනම් මුලින්ම අවධානය ගන්න පුළුවන්. ග්‍රොන්කල්ස්ලා නම් අමාරු කාර්යෝ. ඒ කෙනෙක්ව මරන්න පුළුවන් වුණොත් නම් අනිවාර්යයෙන්ම මට වීරයෙක් වෙන්න පුළුවන් වෙයි. එතකොට සිපල් බැක්ලා. ඔලු දෙකයිනේ සැලකිල්ලත් දෙගුණ වෙයි. පහළ කොටසට පහර දෙන්න. ඉක්මන් කරනවා. පහර දෙන්න. තව ඉන්නවා මොන්ට්‍රියස් නයිට්මෙයර් කියලා කෙනෙක්. දක්ෂම වයිකින්ලා එක්ක විතරයි යා සටනට යන්නේ. එයාට හරිම නරක පුරුද්දක් තියෙනවා. එයා ගින්දර තුලින් දැන් එළියට එනවා. උන්නේ නම් බලා ගන්න. මේ යක්ෂයාට තාම ශක්තිය තියෙනවා. දැන් එයාගේ සෙල්ලම් ඉවරයි. ඒත් අවසාන තෑග්ග ලැබෙන්නේ කවුරුත් දැකලා නැති මකරෙකුට. මේ කෙනා කවදාවත් කාගේවත් කෑම හොරකම් කරලත් නැහැ. කිසිම කෙනෙක්ට පේන්න ඉඳලත් නැහැ. කවමදාකවත් ඉලක්ක වරද්දගෙනත් නැහැ. අපේ කාටවත් එයාව විනාශ කරන්න බැරි වුණු හින්දා තමයි මම උත්සාහ කරන්නේ. උදේ කණුවේ කෙනාට තුවාලයි. මට එතෙන්ට යන්න වෙනවා. දැන් දවතිලා බලා ගන්න. ඔන්න මං ගියා. හරි මං දන්නවා. මං ඉක්මනට එන්න. ඇනිටි සෙල්ලම් ඉවරයි. ඔහොමම කොටු වෙලා ඉන්නවා. අනේ වෙඩි තියන්න මට එකම එක හොළුවක් දෙන්න.